අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා Chicken Road 2 ගේම් එක ප්ලේ කරලා කොහොමද ප්‍රොෆිට් එකක් අරගන්නේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනටම වීඩියෝ එකක ගිහිල්ලා බලමු මොකක්ද මේ ගේම් එක කියලා. right මුලින්ම ඔයාලා මෙන්න මේ සර්ච් බාර් එක ටච් කරලා ඉවර වෙලා මේකේ කැසිනෝ ගේම්ස් කියන එක දාගෙන ටයිප් කරන්න Chicken Road කියලා මෙන්න මේ විදිහට අපි නිකම් chicken කියලා ටයිප් කරද්දිම මේ විදිහට මුලින්ම බලා ගන්න පුළුවන් වෙනවා Chicken Road 2.0 කියලා. ඉතින් මේක තමයි අපේ Chicken Road 2 ගේම් එක. ඔයාලා ඒකට යන්න. ඒක ටච් කරායින් පස්සේ ඒකත් Chrome browser එකෙන් open වෙනවා. ඕපන් වුණායින් පස්සේ ඒ ගේම් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. අර Chicken Road 1 ගේම් එකේ වගේම තමයි ඉන්ටර්ෆේස් එකේ පොඩි වෙනසක් තමයි තියෙන්නේ. මේකෙදි පාර පයින්න තමයි තියෙන්නේ. වාහන හැප්පුණොත් ලොස්ට් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකෙදි අපිට බෙට් එකට දාන්න පුළුවන් අඩුවෙන්ම රුපියල් 32ක් තමයි. 32කට වඩා අඩුවෙන් දාන්න බෑ. මම ඕනනම් ඔයාලට දාලා පෙන්නන්න. මම මේ 10ක් දාන්නම් මෙහෙම. 10ක් දාලා ප්ලේ කරන්න ගියොත් ඔන්න බලා ගන්න. ඔන්න වැටෙනවා අපිට error එක limit in the minimum 32 කියලා. ඒ හින්දා ඔයාලා 32ක් හරි ඊට වඩා වැඩි ගාණක් හරි දාන්න. ඒ වගේම තමයි මගේ balance එක main balance එක මෙච්චර මේ 200 ගාණක් තියෙන්නේ. වීඩියෝ එක හදිසියෙන් තමයි කරන්නේ. ඒ හින්දා මට deposit එකක් දාගන්න බැරි වුණා. ඔයාලා games play කරද්දී ඔයාලගේ main balance එක පුළුවන් තරම් හොඳ ලොකු ගාණක් තියාගන්න. ඒ කියන්නේ රුපියල් 5000ක් 10000ක් වගේ ගාණකින් main balance එක තියාගන්න. ඉතින් මේකෙදී අපිට මේකේ difficulty එක වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ easy කියන එක ටච් කරායින් පස්සේ ඔයාලා කරන් තියෙන්නේ මෙන්න මේ විදිහට play කියන button එක ටච් කරලා ඉවර වෙලා මේන් කුකුලව පාර පන්නන්න තමයි. පාර පන්නද්දී හිතමු පළවෙනි මේම් එකට ආවයින් පස්සේ ඔයාලා පේනවා ඉතින් මෙතන දැන් බැරියර් එකක් වැටුණා. ඒ බැරියර් වරුණායින් පස්සේ එතනින් වාහනේ යන්නේ. වාහනේ වලට යන්න බෑ, බ්ලොක් වෙනවා. බ්ලොක් වුණායින් පස්සේ අපිට ඒකේ ඕන තරම් වෙලා හිටගෙන ඉන්න පුළුවන්. ඉස්සරහ ලේන් වලට පයින්නකම් ඕන තරම් වෙලා ඒ ලේන් එකේ හිටගෙන ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. වාහනේ නැහැ, ඒව බ්ලොක් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපිට මේකෙදී අර පොඩ්ඩක් හිතලා වෙලාව අරගෙන ගේම් එක ප්ලේ කරන්න කාලය දීලා තියෙනවා. ඒ විදිහට මේක හදලා ඉවර වෙලා. ඉතින් මම දකින හොඳම දේ තමයි මේ ගේම් එකේ ඒක. රයිට් ඉතින් මම දැන් මේක ටික ප්ලේ කරලා පෙන්නන්නම් ඔයාලා කොහොමද මේක වැඩේ වෙන්නේ කියලා. ඉතින් ඔයාලා දකින්න ඇති කොහොමද මේක ප්ලේ කරන්න ඕනේ කියලා. ඉතින් හරිම ලේසි කිව්වා ලේසි නෑ. ඕන වෙලාවෙ ලොස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් මේ ගේම් එක try කරලා බලන්න. මේක ඇත්තටම හොඳ ගේම් එකක් විදියට මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව. අර Aviator Crash වගේ ගේම් වලට වඩා මේක ටිකක් safe, risk එක අඩු ගේම් එකක් විදියට මම නම් දකිනවා. ඒ හින්දා ඔයාලා මේක try කරලා බලන්න නිකන් ඉන්න වෙලාවට. එහෙනම් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරලා comment කරලා ඔයාලගේ යාළුවන්ට share කරන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනවා. අදට සුබ දවසක්.